හායි යාළුවනේ ඔයාලට කොහොමද? අද මම මේ වීඩියෝ එකෙන් මෙන්න මේ ලස්සන සපත්තු ජෝඩුව ගොතන්න තමයි කියලා දෙන්නේ. හරිම ලස්සනයි. ඒ වගේමයි පුරුදු නැති කෙනෙක් වුණත් ඉතා ඉක්මනින්ම ලස්සනට ගොතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට මේ සපත්තු දෙකම ගොතන්න ගියේ විනාඩි 10. එච්චර ඉක්මනට ගොතා ගන්න පුළුවන්. ගොඩාක් රූල්ස් නැහැ. ඒ වගේම අමාරු නැහැ. ලේසිම ලේසි එකක් ගෙතුවේ. එහෙනම් අපි බලමු ගොතන විදිය. ඉස්සල්ලාම මැජික් රින් එකක් හදා ගන්න ඕනි. මෙන්න මේ විදිහට පටලවලා අරගෙන ඊට පස්සේ අපි ඒකෙන් මෙන්න මේ විදිහට ගොතන කටුව දාලා නූල පටලවලා අරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට චේන් ගොතාගෙන යනවා. චේන් 3ක්. 1 2 3යි. අපි දැන් මැජික් රින් එකටනේ ගොතන්නේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට චේන් එක අපේ මැජික් රින් එක ඇතුලෙන් මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එකක් ගොතා ගන්නවා. අපි දැන් මේ මැජික් රින් එකට පිරවිලි 12ක් ගොතා ගන්නවා. එතකොට පළවෙනි දන්වැල් 3 අපේ පළවෙනි පිරවිල්ල. එතකොට තව ඩබල් ක්‍රෝෂේ 11ක් ගොතා ගන්න ඕනේ. මේ විදිහට ඩබල් ක්‍රෝෂේ එක ගොතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔන්න මම ගොතලා ඉවරයි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට නූල ඇදලා අපේ මැජික් රින් එක තද කරගන්නවා. ඊට පස්සේ අපි දන්වැල් 3ක් ගෙතුව එකේ තුන්වෙනි දන්වැලෙන් මෙන්න මේ විදිහට ගොතන කටුව දාලා මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. ඊළඟට දන්වැලක් ආයේ දන්වැල් 3ක දන්වැලක් ගොතා ගන්නවා. ඊට පස්සේ අපි පිරවිලි 12ක් ගෙතුවනේ. අන්නේ හැම පිරවිල්ලකින්ම ඩබල් ක්‍රෝෂේ 2 ගානේ ගොතන්න ඕනි. එතකොට අපේ දෙවෙනි වටේට පිරවිලි 24ක් අපි ඔක්කොම ගොතලා තියාගන්න ඕනි. හරිම සරල සහ පැහැදිලි නිසා මම අර මූලික කොටස කියලා දීලා ඉතින් ටික මේ විදිහට ස්පීඩ් දානවා. ඒක අවුල් නම් කියන්නේ ඒක වෙනස් කරගන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකේ ඉඳලා. පැහැදිලි නිසා තමයි එහෙම කරේ. ඔන්න දැන් මේ පේලිය ගොතලා අවසන් වෙන්නයි යන්නේ. ඒකෙත් අර ඉස්සල්ලාම ගෙතුව දන්වැල් 3 තුන්වෙනි දන්වැලෙන් මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා ඊට පස්සේ ඊළඟ පේලිය පටන් ගන්නෙත් ආයෙත් දන්වැල් 3ක් ගොතලා. දැන් අපි ආයෙ වෙනසක් කරන්නේ නැහැ. අපි දැන් හැම එකකින්ම දැන් ඉස්සල්ලා පිරවිලි දෙක ගානේ දාලා ඒ කියන්නේ පළවෙනි පේලියට 12යි දෙවෙනි පේලියට 24යි. ඒ විදිහට ගෙතුවානේ. දැන් අපි පිරවිලි 24ක වටයක් අපිට මේ ගොතන සපත්තුවට ඇති. ඉතින් ඒක නිසා අපි දැන් මේ හැම එකකින්ම ඩබල් ක්‍රෝෂේ එක ගානේ තමයි ගොතන්න ඕනේ. අපි දැන් කලින් පේලිය විතරයි දෙක ගානේ වැඩි කරගෙන ආවේ. ආයෙ වැඩි කරගන්න යන්නෙත් නැහැ, අඩු කරගන්න යන්නෙත් නැහැ. හරියටම එක ගානේ. එතකොට මේ පේලිය ඉවර වෙද්දිත් පිරවිලි 24ක් තමයි තියෙන්න ඕනේ. ඉතින් මම කිව්වා මේ දෙකක් ගොතන්න විනාඩි 10ක් විතර යන්නේ කියලා. ඉතින් දැන් මම මේක වීඩියෝ එකක් කරන නිසා මේක වීඩියෝ එක ටිකක් දිගට එනවා. එතකොට එකක් ගොතන්න ඊට වඩා වෙලාවක් යනවනේ කියලා ඔයාලා ගණන් හදයි. එතකොට දැන් එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි නිදහසේ ගොතද්දි සාමාන්‍යයෙන් වැඩියෙන් ගොතලා පළපුරුදු කෙනෙකුට මේ දෙකම ගොතන්න විනාඩි 10ක් විතර පොඩි වෙලාවක් තමයි යන්නේ. ඔන්න මම මේ පේලියත් ගොතලා අවසන් කරගත්තා. මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා මම මේ පේලිය අවසන් කරගත්තා. ආයිත් දන්වැල් 3ක් ගොතලා ආයිත් අලුත් පේලියක් පටන් ගන්නවා. ඒකත් ඒ විදිහමයි පිරවිලි 24යි. ඒ කියන්නේ ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතන්න ඕනි. ඉතින් මේ විදිහට අපි ඔක්කොම පේලි 6ක් ගොතා ගන්න ඕනි. සාමාන්‍යයෙන් අර අපි
ලදරු මේස් දෙක ගොතන්නේ. අන්න ඒකම තමයි මේ. ඒක තරම්වත් ගොතන්න නැහැ. ඒකටත් වඩා අඩුවෙන් තියෙන්නේ. ඉතින් ඒකයි මං කිව්වේ හරිම ලේසි කියලා. ඊට පස්සේ දැන් ඔන්න මං තවත් පේලියක් පටන්ගෙන තියෙනවා. දංගල් 3ක් ගොතලා ඊට පස්සේ හැම එකකින්ම ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යනවා. ඉතින් මේ විදිහට පේලි 6ම ඉවර වෙනකන් ඔන්න ගොතා ගන්නවනේ. ඔන්න ඒ විදිහට මම මේකේ පේලි 6ම දැන් ගොතලා ඉවරයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊට පස්සේ මම ආයෙත් පේලියක් පටන් ගන්නවා. දංගල් 3ක් ගොතලා ආයෙත් පේලියක් පටන් ගන්නවා. ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යනවා. ඔන්න බලන්නකෝ ඉස්සරහට වෙනසක් කරනවා. ඔන්න පේලියම සම්පූර්ණයෙන් ගොතන්න එහෙම එපා. මෙන්න මේ විදිහටයි කරන්න ඕනේ. හරියටම මේ දැන් අපේ රවුමක් තියෙනවනේ. අන්න ඒ රවුමේ පිරවිලි ඔක්කොම 24ක් තියෙනවා. එතකොට පිරවිලි 15ක් තමයි ගොතන්න ඕනේ. සමනින් 15ක් විතර වෙන්න ගෙතුවා නම් ඇති. ඒ කියන්නේ දැන් හරිය අඩක් කියන්නේ පිරවිලි 12ක්නේ. ඉතින් 12ට වඩා දෙකක්වත් වැඩි වෙන්න තමයි ඕනේ. එන්න ඒ විදිහට ගොතාගෙන ඊට පස්සේ අපි ඒකේ ආයෙ පාරක් ඒ කියන්නේ භාගයක් ගොතලා ඒ භාගේ තමයි අනිත් පැත්ත හරවලා ආයෙත් ගොතන්නේ. ඔන්න ඔය වගේ පොඩි ප්‍රමාණයක් ඉතුරුනා නම් ඇති ඉස්සරහට. ඊට පස්සේ දංගල් 3ක් ගොතලා මම මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඊට පස්සේ අපි ගෙතුව පිරවිලි වලින්ම ආයෙ පිරවිලි එක ගානේ මේක පටන් ගත්ත තැනට වෙනකන් ආයෙත් ගොතාගෙන යන්න ඕනේ. මෙන්න මේ විදිහට පිරවිලි එක ගානේ ගොතන්න ඒ පේලිය අවසන් වෙනකම්ම. ඒ පේලියත් එහෙම ගොතාගෙන ඉවර වෙලා ආයෙත් දංගල් 3ක් ගොතලා ඊළඟ පේලිය පටන් ගන්න ඕනේ. ඒකත් කලින් විදියමයි එක පිරවුමකින් එක ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕනේ. ඒ පේලිය ඉවර කළා මම තවත් පේලියක් ගොතන්න පටන් ගන්නවා. දංගල් 3ක් ගොතලා අපි ආයෙත් ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඒ පේලියත් ගොතලා ඉවර කරගන්නවා. ඔන්න දැන් අපි ඒ විදිහේ පේලි 4ක් ගොතා ගත්තා. මේක ඉතින් චූටි බබාලට තව සයිස් එක වෙනස් කරගන්න ඕන නම් මේක වෙනස් කරගන්න පුළුවන්. දිග එතකොට අර පිරවිලි ගණන හැම වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් මේ කෙරවරවල් දෙක මූට්ටු කරගන්න ඕනේ. මෙන්න මෙහෙම අපේ අර දංවලක් වගේ පේනවනේ. ඒකේ ඇතුල් පැත්තට තියෙන ඒ ලූප් දෙකෙන් තමයි මේකෙනුයි මෙන්න මේකෙනුයි. මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් ගොතා ගන්න ඕනේ. නැත්තම් ඔයාට ඉදි කටුවකට නූලක් දාලා වුණත් මේක ලස්සනට කරගන්න පුළුවන්. ඒ විදිහට ඔන්න මේක ගොතන කටුවෙන්ම නැතුව ඉදි කටුවෙන්ම නැතුවට මේක පිළිවෙලට කරගන්න පුළුවන්. නූල එකපාරම කපලා අයින් කරගන්නේ නැතුව මේ විදිහට නූල ඇතුලෙන් දාගන්නත් පුළුවන්. එතකොට ඒක ලිහ වෙන්නෙම නෑ කියලා අපිට හොඳටම විශ්වාසයිනේ. හරි දැන් මේක ඔන්න අනිත් පැත්ත හරවලා ඔන්න අපේ ලස්සන සපත්තු ඕන දැන් ගොතලා ඉවරයි.
මේ කොටසට වෙනකන් ගොතන්න තමයි මම විනාඩි 10ක් විතර යන්නේ කියලා කිව්වේ. අර S2 දාන්න අර හැඩ වැඩ කරන්න නම් ටිකක් වෙලා යනවා හොඳේ. ඊට පස්සේ මම මේකේ ආයෙත් වටේට ලස්සන කරගන්න ලස්සන නිමාවක් හදාගන්න සිංගල් ක්‍රෝෂිය ගොතා ගන්නවා මෙන්න මේ විදිහට. ඔයාට එහෙම සිංගල් ක්‍රෝෂිය නැතුව වෙන මොනවා හරි වෙන ලස්සන පැටර්න් එකක් ගොතා ගන්නත් පුළුවන් ලස්සනට. මම ගොඩක් වෙලාවට නූල ටිකක් ඉතුරු වෙන්න කපලා මෙන්න මේ විදිහට යට කරගන්න එක තමයි කරන්නේ ගිතුමටම. එතකොට ලිහ වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක්ම අඩුයි. කපලා අයින් කරගන්නත් පුළුවන්. හැබැයි මෙහෙම කරන එක හොඳයි කියලා හිතෙනවා. ඔයාලත් එහෙම පුරුදු වෙන්න. ඔන්න මේ විදිහට ලස්සනට ගොතලා ඉවර කරන්න හදන්නේ සපත්තුව. ඔයාලට පුළුවන් මේකට ලස්සන ගැලපෙන විදිහට පාට වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ලස්සන කේක් දේවල් ඇඩ් කරලා බොත්තම් එතකොට ලස්සන රිබන් මල් ඇස් එක විදිහට එකතු කරලා මේක ලස්සනට හැඩ කරගන්න පුළුවන්. හරිම පහසුවෙන් අලුතෙන් ගොතන්න ඉගෙන ගන්න කට්ටියට නම් ලේසියෙම පුරුදු වෙන්න පුළුවන් පැටර්න් එකක්. සමහර ඒවා තියෙනවා ගොඩාක් සංකීර්ණයි. ඉතින් මේක හරියම පහසුයි. ඔන්න ඔය විදිහට මම ගොතලා අවසන් කරගත්තා. ඉතින් කොහොමද නිමාව? ඉතින් හරි ලස්සනයි. සරලයි නේද? ඔන්න මං දඟලක් ගොතා ගන්නවා. දැන් මේ සපත්තුව අපිට ෆිට් එකට ගොතන්නත් බෑ. මොකද ඊට පස්සේ දාන්න හිරයිනේ. හැබැයි ටිකක් ලොකුවට තිබ්බම මේක ගැලවෙනවා. ඒ නිසා දඟලක් ගොතලා ඒ දඟල මේකට නූලක් විදියට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍ය අඩියක් විතර දඟලක් ගොතලා ඒක මේකින් නූලක් විදියට දානවා. එතකොට සපත්තුව දාලා ඉවර වෙලා ඒක ගැට ගහන්න පුළුවන්. එතකොට සපත්තුව වැටෙන්නේ නැහැ. නැත්තම් සාමාන්‍යයෙන් තියෙන ගැටලුව තමයි සපත්තුව වැටෙනවා. ඔන්න දඟල මෙන්න මේ විදිහට මේ තියෙන සිදුරු වලින් අපේ පිරවිලි අතරින් මෙන්න මේ විදිහට ඒක දැන් අපි කියන දඟලක් දාන්න කියලා අපි සිදුරු හදලා නැති නිසා අපේ පිරවිලි අතරින් මෙන්න මේ විදිහට එකක් කර එකක් උඩිනුයි යටිනුයි මෙන්න මේ විදිහට අපිට දාන්න පුළුවන්. ඉතින් බලන්න මෙන්න මේ විදිහට ගැටයක් දාපුවම සපත්තුව කකුලට දාලා කකුලේ ගානට ඒක හිරට සදා ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි නේද? ගොතන්න එච්චර වෙලා යන්නේ නැහැ. හැඩ වැඩ දාන්න තමයි අපිට වෙලා යන්නේ. ඉතින් මම මේක තනි කහ පාටින් ගොතලා මෙන්න මේ විදිහට මේක තාරාවෙක්ක පෙනුම එන්න ඒ කියන්නේ අපේ තීම් එක තාරාවෙක් වගේ වෙන්න මෙන්න මේ විදිහට හැඩ කරලා තියෙනවා. හරිම පහසුයි. මේ වගේ චූටි දේවල් එකතු කරපුවාම ඔයාට පුළුවන් ඒකට ලස්සන නිමාවක් ගන්න. ඉතින් හිතන්නවත් නැති සරල මෝස්තරයකින් මෙන්න මේ විදිහට හරිම ලස්සන නිමාවක් ගන්න පුළුවන්. ඉතින් ඔයාත් ගොතලා බලන්න අනිවාර්යෙන්. මේක හරිම ලේසි. එහෙනම් ගොතලා බලන්නකෝ. ගොතලා බලලා හොඳ නරක කියන්න. ආයිත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ආඩි සුබ දවසක්.